හෙලෝ good morning ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ නම අෂි. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ ඩේ vlog එකක්. මේක ඇවිල්ලා ඡන්දේ දවසේ. ඒ කියන්නේ මැයි 6 වෙනිදා. ඉතින් මේ උදේම නාල කරලා ලෑස්ති වෙන්නේ ඡන්දේ දාන්න යන්න. ඉතින් ඇත්තම කිව්වොත් මම ඡන්දේ දාන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මගේ අම්මා කිව්වා නෑ චූටි දුව. අපේ අම්මට කතා කරන්නේ චූටි දුව කියලා. ඉතින් අම්මා කිව්වා නෑ ඡන්දේ කියන්නේ අපේ අයිතියක්. ඒක ඔයා දාන්න ඕනේ. කාට උනත් කමක් නෑ. ඡන්දේ ඔයා දාන්න ඕනේ. ඒක ඔයාගේ අයිතියක් කියලා. ඉතින් කොහොම හරි අම්මත් එක්ක ඉතින් ඔන්න ඡන්දේ දාන්න යන තමයි මේ ලෑස්ති වෙන්නේ. උදේ පාන්දරම නාලකල මං කොහේ යන්න ගියත් එක්කුණා නා වොෂ් එකක් හරි දාගෙන තමයි යන්නේ. මේ නම් අද උදේ මේ නානුනේ මං කලින් දවසෙත් මේ නාලා හිටියේ. අද උදේ කොහොම හරි මට නාන්න සිද්ධ වුණේ. මට මම හෙයා ක්‍රීම් එකක් ඕඩර් කළා. ඉතින් ඒක කලින් දවසේ තමයි මට හම්බුනේ. ඉතින් මම ඒක ඇප්ලයි කරන්නේ නැහැ කියලා තමයි අතරම හිතාගෙන හිටියේ. හැබැයි ඒක ගත්තට පස්සේ හෙයා ක්‍රීම් එක මාරම සුවඳයි. මොකද මම ඊට කලින් තව හෙයා ක්‍රීම් ප්‍රොඩක්ට්ස් දෙකක් මම යූස් කරලා තියෙනවා. මොකද ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට තියෙනවා. ඉතින් මේ හෙයා ක්‍රීම් එක මාර සුවඳයි. ඉතින් ඒකින්ද මට ඇත්තට මේක ඇප්ලයි කරලා බලන්න හිතෙච්චින්ද මම කලින් දවසේ කොණ්ඩේ තනික හොඳට පිරිසිදු වෙලා තිබිච්ච හින්දා මම කලින් දවසේ මගේ හැයකට ඇප්ලයි කරලා ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන තමයි ගියේ. මොකද ඒක ගාගෙන යන්න ගියම් නිකන් මට හිතුනේ ඒක තේද්දිම යන්න. ඉතින් මේ වොෂ් එකක් දාගෙන එහෙම ලෑස්ති වෙන්නේ ඡන්දේ දාන්න යන්න. So soft where the seasons flow. We met where the stars take their. ඉතින් ඔන්න ඔය විදිහට සරල විදිහට ඉතින් මගේ ඔය අඩුම කුඩුම ටික ඉතින් මම ඇප්ලයි කරගන්න කමන් තමයි ඉන්නේ. ඇත්තට මම මේ බැලුවේ මෙතනින් රෙකෝඩ් කළා මේ විදිහට රෙකෝඩ් කළා මාව නිකන් අඳුරු වෙලා පේනවා. මම හිතන්නේ එළියේ පොඩක් ලයිට් එකත් එක්ක වෙන්නේ නැති. එහෙම වෙනව ඇත්තේ. ඉන්නකො බලන්න. ඔය මං එකනේ කිව්වේ. මාව අඳුර වෙලා තමයි පෙන්ලා තියෙන්නේ. දැන් ඉතින් ලෑස්ති වෙලා ඉවරයි. වාහනේත් ඇවිල්ලා තියෙන ඉතින් යන්න ඕනේ. හැබැයි ඉතින් යන්න කලින් ඕක තමයි මගේ රාජකාරිය. පේනවනේ. මගේ ලස්සන මාම බලවල ඉන්නවා. කොච්චර ලෑස්ති වෙලා ඉවරයි කිව්වත් පේනව නේද? ලෑස්ති වෙලා ඉවර වෙලා මේ වාහනේත් ඇවිල්ලා ඒ ඇසත් මේ පේනවනේ. ඇත්තම කිව්වොත් මන් දන්නේ මම හිතන්නේ ගෑල්ලමයි හැමෝටම තියෙන දෙයක් වෙන්නේ නැති. ලෑස්ති වෙන්න කොච්චර ලෑස්ති වුණත් හිතෙනවා ලෑස්ති වුණා මදි. මොකක් හරි දෙයක් අමතක නොවුන දේවල් හිතෙනවා. නැද්ද? ඇත්තම කිව්වොත් මම ආර විදිහට මේ එළියට යනකොට ඔය මූණ පරිස්සම් වෙන එක මගේ බොඩි එක පරිස්සම් වෙන දේවල් මාර්ජ ගන්නවා. මොකද අවුව මාර සැරයි. කොච්චර සන්ස්ක්‍රීන් ගාගෙන ගියත් මාර විදිහට ඇඟ පිච්චෙනවා. ඉතින් ඔය පුල් තියෙන හැම જાතියම මම උලාගෙන යන්න හදන්නේ. හැබැයි මේ නිවියා ක්‍රීම් එක ගාගෙන ගිහ හරි මොඩකමක් කියලා හිතනවා. මොකද අවුවට ගිය ගමන් ඒකත් ඔයිලිනේ. ඉතින් මට කොහොමද අවුවට ගියාම මගේ ස්කින් එකේ ටිකක් ඔයිලි ගතිය එන්න බලනවාට වැඩිය සහ මේ ක්‍රීම් එක ගෑවට පස්සේ ඒක ඩබල් වෙනවා. ඇත්තම ඇඟට ගාන්න නැතුව මට කියන්නේ ඇඟට ගාලා මූණට නොගා ඉන්න තිබ්බේ. මෝඩ වැඩක් කළේ ඇත්තට මම ඇත්තට. ඉතින් මම ඔයගලන්ට මේ පෙන්නන්නේ කිසිම ෆිල්ටර් එකක් මේ නැහැ. මම ඇප්ලයි කරලා. ඉතින් මගේ මූණේ කලින් ටිකේ මාර විදිහට පිම්පල්ස් ඇක්ටිව් වෙලා තිබුණා. මොකද මම හිතන්නේ එකක් අවුව රස්නේ ඊට ගියාම මට පිම්පල්ස් එනවා වැඩි. අවුව රස්නේ වැඩි කමන සහ මම උෂ්ණ කෑම මාර විදිහට කෑවා. අච්චාරු කෑවා. ඉසදැල්ලු කෑවා. එතකොට අලුත් අවුරුද්ද තෙල් චාති කෑවා. ගොඩාක් පිම්පල්ස් ඇවිල්ලා තිබ්බේ. හැබැයි දැන් මාර විදිහට අඩුවේ පේනවනේ. මාරම රස්නක මම ඉන්නේ. ඉතින් දැන් මේ යන්න ලෑස්තිලා. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ. මම ඕගලන්ට කලින් පින්නුවේ මගේ මූණේ ගොඩාක් දුරට පිම්පල්ස් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක අඩු කරගත්ත විදිය මම ආයෙ ඕගලන්ට වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මම මුල්ම වීඩියෝ එකේ දාලා තියෙනවා මගේ මූණේ පිම්පල්ස් අඩු වෙන්න මම පාවිච්චි කරන සීරම් එක. ඉතින් ඔයගලන්ට කැමති නම් ඒක මගේ YouTube channel එකෙන්ම දාලා තිනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්.
ඉතින් දැන් මේ අපි යන්නේ ඉස්සෙල්ලාම ඡන්දේ දාන්න. යා. ඉතින් ඔන්න ඡන්දේ දැම්මා. ගේ ගමම ඡන්දේ දාන්න පුළුවන් වුණා. මොකද කලින් ඡන්ද දෙක වගේ නෙවෙයි. සෙනග නෑ, පොලිමක් තිබුණෙත් නැති නිසා ගේ ගමම ඡන්දේ දාලා එන්න පුළුවන් වුණා. දැන් ඉතින් මේ අපි යන්නේ බඩු ගන්න. කියන්නේ අපි කොහොමත් සතියට දෙපාරක් විතර ගෙදරට ඕන කරන දේවල් ගේනවා. ඉතින් අද යන්නේ ඒවත් අරගෙනම එන්න. ඉස්සෙල්ලාම ඉතින් ආවේ එළවලු ගන්න. ඉතින් එළවලු ගන්න ආවහම මම අම්බ ඇඹරැල්ල කියන්නේ මම දන්න හැමෝම ආසයි. මම මාර ආස කෙනෙක් අම්බ ඇඹරැල්ල කන්න. හැබැයි අම්බ නම් හරිම උෂ්ණයි ඇඟට. උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙක් නම් වැඩි අම්බ කන්න එපා. හැබැයි මාර පෙරේතයි අම්බ ඇඹරැල්ල ඒවා කන්න. මම ඇඹරැල්ල වැඩිපුර අම්බ ඇඹරැල්ල ගත්තොත් වැඩිපුර ගන්නවා. කියන්නේ උයන ප්‍රමාණයට වැඩියෙන් අනිවාර්යෙන් ගන්නවා. මොකද අච්චාරු හදලා කන්න. ඉතින් එළවලුත් අරගෙන ඊට පස්සේ ඉතින් වෙසක්නේ. ඉතින් වෙසක් එකට ඕන කරන කූඩු සවුකොළ ඒවා ගත්තා. ඊට පස්සේ අපි එහෙමම ආවා වාසනායකට. මොකද කේක් ගන්න කියන්නේ තේ බොන්න. මට කොච්චරම සීනි ගොඩක් අඩු කළ කියන්නේ සීනි කන්නෙම නැති කෙනෙක් ඒ වුණාට මට තේ බොන්න මොනවා හරි දෙයක් ඕනේ. විශේෂයෙන් මම කේක් වලට මාර පෙරේත කෙනෙක් මන් දන්නේ ඒ කියන්නේ. හැබැයි එක කේක් කැල්ලයි කන්නේ තේ බොද්දි පොඩි කේක් කැල්ලක් එක තේ චුට්ටක් බොනවා. ඒ අරින වැඩි මම සීනි ගන්නෙම නැහැ. හරිම අඩුයිම සීනි පාවිච්චි කරනවා. ඉතින් කේක් ගත්තා. ඊට අනිවාර්යෙන් තේ බොනකොට මොනවා හරි කියන්නේ දෙයක් ඕනේ. අපි යම පොල් දෝසි ගත්තා. යා අනිවාර්යෙන් පොල් දෝසි ගන්නවා. මං වැඩි පොල් දෝසි කන්න ආස කෙනෙක් නෙවෙයි. හැබැයි මං ඒ වෙලේ මේ බඩගිනටත් එක කෑවා. ඒක හරි සීනි කියන්නේ මම හිතන්නේ මම සීනි වැඩිපුර කන්නේ නැති නිසා වෙන්නේ. ඉතින් මරයන් මත් වෙන ගානට සීනි තිබ්බා. මම එකම කෑල්ලගේ අම්මා නම් දෙක තුනක් ගා මං එයාට බැන්නත් එක කන්න එපා කියලා. මොකද එයාට සීනි තියෙන හින්දා. ඉතින් ඔන්න ඔහම ඉතින් අපි එළවලු ගත්තා. ඊට පස්සේ වෙසක් කූඩු ඒවා ගත්තා. මේ සැරේ වෙසක් කූඩු ඔක්කොම වගේ ගන්න උනා. බල්බ් සානම්මනම් ඔක්කොම අලුතෙන්ම ගන්නවා. මොකද අපි අවුරුදු ගාණක් පාවිච්චි කර බල්බ් වැල් වෙසක් කූඩු ඔක්කොම පරණ වෙලා ඒ ඔක්කොම අපිට දැන් අයින් කරන්න ඕන. අපි ගිය අවුරුද්දේ ඒ ඔක්කොම අයින් කළා. ගිය අවුරුද්දේ වෙසක්කට පාවිච්චි කළා. ඔක්කොම වෙසක් කූඩුෙම කැඩිලා. ඉතින් ඔක්කොම අයින් කළා. ඉතින් මේ සැරේ අපිට අලුතෙන්ම ඒ ඔක්කොම ගන්න ඕන. එහෙමම ඉතින් අපි ආවා ග්‍රොසරි shopping කරන්න. අපි හැමදාම බඩු ගන්න කඩේට. ඉතින් මම හැමදාම ගන්න හොඳ හඳුන්කොර එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ඒගොල්ලෝ නිකන් හෑන්ඩ් මේඩ් වගේ කියන්නේ එකක් මං හිතන්නේ. ඒක පැයකමාරක් විතර පත් වෙන හඳුන්කොර එකක්. මම දන්නේ අනිත් කඩවල තියෙනවද කියලා. මෙතන තියෙනවා. මම අහම් හිතම. ඒ කියන්නේ මම කියන්නේ එක හඳුන්කොර වලට ටෙස්ට් කරලා තියෙනවා. ගෙදර අරගෙන ගිහලා බලනවා. ඒකෙන් මට සෙට් වෙච්ච හොඳම හොඳ හඳුන්කොර එකක් මේක. ඉතින් මම ඒක අනිවාර්යෙන් අරගෙන යනවා. ඉතින් මට මෙතන ලොකෝට ගන්න මේ සැරේ දේවල් නැති හින්දා මම ඉතින් පොඩ්ඩක් ඔය කැරකි හිටිය අම්මා තමයි බඩු ගත්තේ. ඉතින් හාල් ගන්නවා. මම නම් ඇත්තටම සුදු හාල් වලට වැඩි ආස රතු හාල් කන්න. හැබැයි එකම හාල අපේ ගෙදර කැවෙන්නේ නැහැ. කාලෙන් කාලෙට හාල් වර්ගේ මාරු වෙනවා. ඉතින් මේ සැරේ අලුත් රතු හාල් එකක් තිබුණා. මට ඒකේ නම මතක නෑ මොකක්ද කියන්න. උතරින් කොයි එකද කියන්න මට මතක නැහැ. මම හිතන්නේ මං ඒ අන්තිමට අල්ලපු එක හරිය නැත්නම් ඊට එහා බක්කේ තිබිච්ච එකද කොහෙද අපි ගත්තේ. ඔව් ඔක දෙහා එකද මන්දා. මේ පැත්තකද කොහෙද මට මතක විදිහට ගත්තේ. රතු හාල් මම කන්න ආසයි. සහ මේ හොඳ හාලක් තියෙනවා තඹපු රතු හාලක්. ඒකත් මාර රසයි, මාර කිරි රසයි, මාර ගුණයි. ඉතින් රතු හාල් තමයි ගොඩක් වෙලාවට කැවෙන්නේ. මේ සුදු හාල් ඒවා ගෙනියන්නේ නම් අපි බව්වට පූසන්ට තමයි අරන් යන්නේ. ඉතින් ඔය අම්මගෙන් මං අහා ඉතින් ඔය ගෙදරට ඕන කරන අඩුපාඩු ටික මම එකතු කරගන්න. මට ගන්න ලොකුට දේවල් නෑ ඉතින් මේ සැරේ. මෙතන මම කැරකුණා. මෙතන තියෙනවා අපේ පූස් බබාලාට පූස් කෑම එකක්. මං ඒක තියනවාද කියලා බැලුවා. ඒක තිබුණේ නැහැ. මොකද ඒක මේ පොඩි පැකට්ස් තියෙන්නේ. ඒක කියන්නේ ඔය මේ ඩ්‍රයි ෆුඩ් එක නෙමෙයි. අර බිස්කට් ටික වගේ තියෙන එක නෙවෙයි.
එක තියෙනවා නිකන් මාළු හරි මොන හරි අඹරලා කැරට් එහෙම දාලා හදලා පොඩි පැකට් තියෙන්නේ. මේ ඒක ගෙනහල්ලා දුන්නම ඒගොල්ලෝ හරි ආසාවෙන් කනවා. ඒ කියන්නේ බත් ඕනෙත් නැහැ ඒගොල්ලන්ට. ඒක විතරක් දුන්නත් ඒගොල්ලෝ හොඳ හරිම ආසාවෙන් කනවා හොඳට. අනේ ඒක ඉවර වෙලා දැන් දවස් දෙකක් විතර වෙනවා. මට ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට කියන්නත් බැරි වුණා ඒක ඉවර වෙලා අලුතෙන් රීස්ටොක් කරන්න කියලා. ඉතින් ඔන්න කොරියන් රාමෙන් එකේ චීස් ෆ්ලේවර් එක ඔන්න ඇවිල්ලා තිබුණා මෙතෙන්ට. මම ඇත්තටම නූඩල්ස් කන්නේ නැහැ. මං ඉස්සර නම් පුදුම විදිහට නූඩල්ස් කාපු කෙනෙක්. හැබැයි නූඩල්ස් කියන්නේ ඇත්තටම මඟට හොඳ නැති දෙයක්. ඒ වුණාට මම මේ ෆ්ලේවර් එක ටෙස්ට් කරලා නැහැ නේ අනේ. ඉතින් ඒකින්ද මට හිතුණා මේක ගෙනහිලා ටෙස්ට් කරලා බලන්න රසයිද කොහොමද කියලා බලන්න. මම ඇත්තටම කෑවා. ලොකු අර චීස් රස එනවා. ඒ වුණාට මට ඒක ලොකුට සෙට් නැහැ වගේ ඇත්තටම. ඒ වෙලෙම නේද මොසරෙල්ලා චීස් එකක් ග්‍රේට් කරලා දැම්මොත් හොඳ. ඊට වඩා රස ඇතිවි කියලා. හරි කොහොම හරි සොසේජස් ගත්තා. මම හිතන්නේ මම සොසේජස් මේ ගන්න මාස 6කට 7කට විතර සෑහෙන කාලයකට පස්සේ සොසේජස් කන්නෝම හරිම අඩුයි. ගොඩාක්ම කලාතුරකින් කැවෙන. ඉතින් මේ ගත්තෙත් මා ලොකු කාලෙකින් කාලා නැතින තමයි ඒක ගත්තේ. මීකිරි වගේ දේවල් නම් කන්න හරි ආසයි. මොකද ඒවා මේවා දවස් 2කට 3කට වැඩි කල් තියාගන්න බෑනේ. ඒ වගේ හැම තමයි කන්න ඕනේ. අපි බව්වත් කන්න ආසයි. ඒකින්ද තමයි මීකිරි අනිවාර්යෙන්ම ගියොත් අනිවාර්යෙන් අපේ ගෙදරට ගේනම දෙයක් තමයි මීකිරි. යෝගටුත් ගන්නවා. ඉතින් අපි බව්ව බබාට එයාට උදේට කන්න දෙනවා. උදේට හරි අපි අනිවාර්යෙන් හැමදාම යෝගට් එකක් එයාට කන්න දෙනවා. ඉතින් වෙනදට ගන්න එක තිබුණේ නැහැ. ඉතින් වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ගත්තේ. ඉතින් ওই විදිහට ඉතින් බඩු තාම ඉතින් ගන්නවානේ. අනේ ඉතින් මාර රස්නේ මේ දවස්වල දවල්ට පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් රස්න ඉවස ගන්න බැරි තැන අම්මයි මමයි බීම එකක් කරන් බිව්වා. ඒ තරම් පුදුම රස්නයක් තියෙන්නේ එළියේ. ඒක ඇයි කියන දන්නේ නැහැ. හැබැයි රෑට ටිකක් වහිනවා. දවල්ට නම් ඉවස ගන්න බැරි රස්නයක් තියෙන්නේ. ඉතින් බීම එකක් කරන් බිව්වා. ඉතින් ඉන්න බෑ උගුරුකට වේලිලා වගේ. පේනනේ මගේ මූණ ඔක්කොම රතු වෙලා දාඩිය දාලා මට මාර අමාරුයි මං ඉන්නේ. මගේ මූණ ඉතින් මං දන්නවා හෙට වෙනකොට මූණේ ලස්සනට මට ප්‍රතිඵල ටික හම්බ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කොෆි එක ගත්තා. මේ කියන්නේ මේක රසයි. මේ කොෆි බ්‍රෑන්ඩ් එක හරි රසයි. මම දන්නේ දැන් කොහොමද කියන්නේ. කලින් මේක තිබුණේ නැහැ. දැන් මේ ආයි ඇවිල්ලා. මේක හොඳයි. හැබැයි මම නම් බොන්නේ නැහැ. ඇත්තට මේ කියන්නේ බොන්නේ කියන්නේ ඉස්සර බිව්වා හැමදාම. ඔකට ඇඩික්ට් වෙලා හිටපු කාලයක් තිබ්බා. ඒ වුණාට ෂුගර්නේ. උදේ පාන්දර ෂුගර් තියෙන දේවල් ළඟට ගන්න හොඳ නෑ. මම දැන් මගේ කොලෙජන් එක විතරයි උදේට නැගිටකම බොන්නේ. හැරෙන්න වෙන කිසිම විදිහක පිටි කිරිතේ කිසිම දෙයක් ප්ලේන් ටිවත් මම ගන්නෙ නැහැ. ඉතින් මේ බේගෝන් එක ගත්තා. මේක ගත්ත කරන්න දෙයක් නෑ. ගෙදර කැරපොත්තෝ ඉන්නවා. මම සත්තු මරන්න හරි අකමැති කෙනෙක්. හැබැයි කරන්න දෙයක් නෑ. අනුකම්ප කරන එක පැත්තක තියලා ඒක පාවිච්චි කරනවා. මොකද මේ කැරපොත්තෝ බෝ වෙලා වැඩි වුණාට පස්සේ එයාලගෙන් අපිට වෙන්න මොකක් හරි අසනීපයක් හැදුනොත් මේක ඊට වැඩි ප්‍රශ්නයක් නේ. කරන්න දෙයක් නෑ. මොනව කරන්නද? මම ඇත්තටම සත්තු මරන්න හරිම අකමැති කෙනෙක්. ඒත් කරන්න දෙයක් නැහැ. කොහොම හරි ඉතින් මේ බඩු ටික මේ වාහනේට දාගෙන යන එක තමයි වැඩි ඇත්තටම. ඉතින් එහෙමම එතනම තියෙන ෆාමසි එකට ආවා මගේ කොලෙජන් එක ගන්න. ඒක ඉවර වෙලා තිබුණේ. දැන් මගේ කොලෙජන් එක මාස 4ක් විතර පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මෙන්න මේක මට හිතෙනවා හොඳ රිසල්ට් තියෙනවා කියලා. හැබැයි මම තව ඉස්සරහට මේක පාවිච්චි කරලා මේක හොඳද නරකද කියන එක ගැන ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් දැන් කොහොම හරි අපි ගෙදර ආවා. අනේ ගෙදර ඇවිල්ලා ඉන්න නම් බෑ. මෙයා එක්ක ඔය පේනවනේ ගේට් විනාශ කරලා මිදුලත් විනාශ කරලා අපි නැති ටිකට පේනවනේ ඉන්න බෑ. ඔය අම්මට ඉන්න දෙන්නේ නැහැ. අම්මා ගැඟට පයින්නවා. පේනවනේ යාට කිසිම කාණක් නැහැ. අම්මා සැර කළත් එයා ඔය පේනවනේ පූස පස්සේ දුවනවයි. බඩු ටික ගෙට දාගන්න බෑ යත් එක්ක. උදුම දාංගලයක් තියෙන්නේ අනේ යාට. අපේ ළමයි තමයි හැම තැනම ඉන්නේ පේනවනේ. අනේ
ඉතින් ආයි තනකොළ කපන්නත් කාලේ හරි බලන්නකො මාර ඉක්මනට තනකොළත් වැවෙනවා. ඒ වුණාට ඉතින් අස් කරලා තියාගන්න බෑ. සතියක් විතර තමයි අපේ වත්ත සුද්ධ කරලා තියාගන්න පුළුවන්. මොකද මෙයා කිසිම විදිහකින් වත්ත අපිට පිළිවෙලට අස් කරලා අතු ගන්න තියාන්න ගන්න දෙන්නේ නෑ. එයා ඊර්ෂ්‍යයිද කොහෙද එහෙම තියනවට. මම ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳගත්තා. මේ මාර දාඩියයි මගේ මූණ ඔක්කොම රතුත් වෙලා දැන් මේ චුට්ටක් මහන්සි හින්දා ඉඳගෙන හිටිය චුට්ටක් වෙලා. ඇත්තම කිව්වොත් මේ වෙනකොට ඔය අවුවට ගියපු ප්‍රතිඵල හම්බ වෙලා දැන් අඩු වෙන ගමන් තියෙන්නේ. ඒක අනේ මන්ද ඒ කියන්නේ තරම් අවුව සැර වැඩි. ඒ කියන්නේ හැමත මොනටුණත් තියෙන අවුව සැර වැඩි. මන් දන්නේ ඉස්සර මෙච්චර අවුව සැර නැහැ. දැන් අවුව හිතා ගන්න බැරි තරම් සැරයි. ඉතින් මමනේ මේ කියව යන්නේ. ඉතින් මට කියන්න ඕකොල්ලෝ ඡන්දේ දවසේ ඡන්දේ දාන්න ගියාද නැද්ද මොකද උනේ ඉතින්? එදා දවස ගත උනේ කොහොමද? අනේ ඉතින් මමත් අහන දේවල් නේද? ඇයි අනේ ඉතින් මමනේ තනින් කියවන්නේ මේ vlog එකේ. තේයසේ ඔන්න මං ගියා මේ පේනවනේ මෙයා තලගොයෙක් එන්නේ ඇවිල්ලා යාගේ පස්සේ එලෝගෙන ගියා. හරි අමාරුවෙන් තමයි ඒ සතාව බේරලා යවුවේ. නැත්නම් මෙයා අල්ල වෙනවා. හරි චණ්ඩි රැජ්ජින ඔහොම හිටියට. ඔය පේනවනේ තවත් හොයනවා. ඉතින් කොහොම හරි මං මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔය විදිහට තමයි එදා දවස අපේ ගත උනේ. ඉතින් එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. අනේ ප්ලීස් ගොඩාක් ආදරෙන් ඉල්ලන්නේ වීඩියෝ එකට ලයික් කරන්න කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අලුතෙන් නම් මගේ වීඩියෝස් බලන්නේ අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝස් වලට comment එකකුත් දාන්න අමතක කරන්න එපා. හරිද? ඉතින් එහෙනම් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ආයෙත් හම්බ වෙනකන් මං අදට ගිහිලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye